ඉතින් මන් දැක්ක ගොඩක් අයගේ Facebook page වල මොනටයිසේෂන් ටැබ් එකට ගියාම කන්ටෙන්ට් මොනටයිසේෂන් කියන පාර්ට් එක කැල්ල අයින් වෙලා ගිහින් තියෙනවා. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මේක වෙන්නේ කාරණා හේතු තුනක් හින්දා. ඉතින් මේකට පළවෙනි හේතුව වෙන්නේ මොනටයිසේෂන් එලිජිබිලිටි චෙක් කරන්න Facebook එකට ඩේටා මදි වෙන එක. ඒ කියන්නේ ඔයාලා වීඩියෝස්, ෆොටෝස්, ඒ කියන්නේ ස්ටෝරීස් දැම්මේ නැති වුනහම එයාලට ඒවා චෙක් කරන්න ඩේටා මදි වෙනකොට මෙන්න මේ කන්ටෙන්ට් මොනටයිසේෂන් කියන කෑල්ල අයින් වෙලා යනවා. දෙවෙනි හේතුව ඔයා දාන්නේ කාගෙන් හරි ගත්ත කන්ටෙන්ට් නම්, ඒ කියන්නේ කාගෙන් හරි ගත්ත ෆොටෝස්, වීඩියෝස් වගේ දේවල් නම්, ඒ කියන්නේ ඒක ඔරිජිනල් කන්ටෙන්ට් එකක් නෙවෙයි නම් මෙන්න මේ කන්ටෙන්ට් මොනටයිසේෂන් කියන එක නැති වෙලා යන්න ඉඩ තියෙනවා. තුන්වෙනි හේතුව තමයි එන්ගේජ්මන්ට් එක සහ රීච් එක අඩු වෙන එක. ඒකිනුත් මෙන්න මේ කන්ටෙන්ට් මොනටයිසේෂන් කියන එක නැති වෙලා යන්න ඉඩ තියෙනවා. ඉතින් ඔයාලට මේකට කරන්න තියෙන හොඳම වැඩේ තමයි ෂෙඩියුල් එකට දිගටම ඔයාලගේ ඔරිජිනල් කන්ටෙන්ට් දාගෙන යන එක. ඉතින් මේ විදිහට කන්ටෙන්ට් දිගටම දාගෙන යනකොට ඔයාට දවසක් දෙකක් ඇතුළත අනිවාර්යෙන් මේ කන්ටෙන්ට් මොනටයිසේෂන් කියන කොටස අනිවාර්යෙන්ම හම්බ වෙනවා. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න දිගටම අපිව ෆලෝ කරලා තියාගන්න.